තියාගන්න ඔය කජු මුල. මොන රජිද්‍යකෝ ආත්‍යු ගන්න. එක හැප්පෙන්ඩ එක පින්වත් දින කියද එළඟ ඉතින් අපි කවිය කියලා පටන් මරණාධාර සමීතියේ පින් අතේ වැඩක් ඒ වුණාට යටින්ගේම දෙයිද සරත් හොඳ ගති තියෙන හොඳ මිනිහෙක් අපේ සරත් අනේ ඉතින් අපි දන්නේ නැති පොරනේ සරත් සල්පිල පටන් ගමු. ඔන්න ඔය කෙලවරුන් තියෙන පාසලේ ගන්න පතට කජුමුලා අදින විදින කපන කොටන යුද්ධ පරද්දන වීදිය බණ්ඩාර මුදියන්සේලාගේ දීකිරි ගෙදර විල්සන් තියන්නක දෙන්නේ කියලා මේකට ලම්සු රුපියල් 20යි 20යි රුපියල් 100යි රුපියල් 100යි 500යි 500යි අපේ දුවනේ කවිය කියු ගන්නට හිතුණා දෝසුමනෙට මේ කජුමුල වඩිය පැහෙනවා ඕකගේ ඇල පාමුල අනේ ගනින් මල්ලි සල්ලි දීලා රස කජුමුල වඩියට දැම්මෝතින් පදමට එනවනේ ගොල තියාගන්න ඔය කජු මුල. ජිනේ මන් දැනගත්තා අලුත්ම සරමක් ඇඳන් ඒ දිනල්ල මල්ලි ඇවිල්ලා ඇති කියලා. කෑ ගහන්න එපා යෝදී. කෑ ගහන්න එපා. ඔය ඉන්නේ මොකද කර? මන් දන්නෙත් නෑ සරමක් අරගෙන කියලා අලුත් එකක්. කීයද ඔක? මේක වැඩි ගානක් නෑ 800යි. කීයද? 800යි බෝල රුපියල් 800යි. කජුවල වටිනාකම දන්න අනර්ග මිනිස්සේ. ඇවරයි දෑවරයි 3 ඇවර. ඒක අවුලන්නේ අඩ දීලා 3 ඇවර. අපේ මරණය කියන එක කොයි වෙලාවකද කියලා අපිට කියන්න බෑ. කවියකින් කියමුද කියලා. මරණය අපේ කොයි මොහොතේද කියනු බැරි. ඊගාවට ආරච්චිද වෙන්ට බැරි. සල්පිල් බඩු විකුණුතින් තමයි හරි. රනේ ඔයත් මට දීලා ගියොත් හරි. එහෙනම් මෙන්න තියෙනවා 20යි මයිකල් මුට වපුරේ ගිනේ එපා ගිනේ අනේ දීපා මල්ලියෝක එහෙනම් තියන්න බලන්න දෙන්නේ කියලා ලන්සුවක් මොකද යාර පෝසිලෙන් පිගන් සෙට් එකනේ ලන්සු තියන්න නෙමෙයි මේක පැත්තකින් තියන්න වෙනවා මුට ගැහුවේ මම ඔය පිගන් උනින්නේ මේ මොන හරි කමුද බ්‍රෝ කමුද සම්පත් මාත්‍යෝ ආරච්චි මාත්‍යා කොකිස් පාසලේ රුපියල් 1000ක් කියලා තියන්නේ ලේසියෙන් අතරින්න බෑ මේක මොකද බ්‍රෝ කොකිස් කනවද කමුද කමුනේ බ්‍රෝ 2000 කිය මම 2000යි රුපියල් 2000යි සම්පත් මාත්‍යා කොකිස් පාසලේට රුපියල් 2000යි රත්තරන් ආරච්චි මහත්තයෝ මේ ඔබතුමාගේ ගෞරවයත් එක්ක යන සටනක් රුපියල් 1000යි ඇවරයි මොකද බඩු නැද්ද මෙන්න මේක දීපම රුපියල් 2000යි තුන් ඇවරයි සම්පත් මාත්‍යා සම්පත් මහත්තයා හලෝ බ්‍රෝ කොහමද මොනවාද කොකිස්ද මේ කොකිස් මේ මේක ෂේප් එකේ ආරච්චි මහත්තයා දුවින් ෂේප් එකේ දෙන්න මම දුන්නා කියලා දෙන්න ෂේප් එකේ අපි කමු නේද බ්‍රෝ
චූටිනවනා සම්පත් මහත්තයා කොකිස් කෑල්ලක් දෙන්න කිව්වා. උනාවෙන් කවන් දෙන්න දෙවස් අතර මුද්‍රා නාට්‍ය දැන් අපි පටන් ගන්න යන්නේ. පටන් ගන්න යන්නේ පොද නාට්‍ය සින්දුවක් ගහලා ගන්න ඈ. मुझे कुर्बान मेरी जान मेरी නවත්තලා දෙබස් කියපන්කෝ. පසුගිය වසර 10ක කාලයක් තිස්සේ මම මේ රාජ්‍ය දැහැමින් සෙමින් පාලනය කරා. මම යුද්ධ 20කට විතර ගියා. ඒකෙන් 10ක් පරාද වුණා. ඉතුරු 10ක් පරාද වුණා. ඔය යුද්ධ පරදින සම්පූර්ණ වාක්‍යයන් උනේ පුරোহিত. ඕක මට අහුනොත් එහෙම ඔකට කතා කරනවා. පුරোহিত මේවරේ පුරোহিত. හදදෝනි මොකද මේ මෙච්චර කලින් මට කතා කරේ? මුරුදු වෙන කාලේ මෙච්චර කලින් කතා කරේ නේ. පුරোহিত තායනවද මට ඒකට එක පවසන්න. තා මෙතන මේ මහා කල්පිලක් අස්සේ බාගෙන ඇඳගෙන ටෙන්ට් එක වීඩියෝස් එල්ල මගුලක් කරාද? බීඩි බිව්වද? මගුලක් කරේ නෑ සෝනි මට දැන් වෙන්න නෑනේ මං ඇඳලා හිටියේ සෝනි. මොකද කියන්නේ? ඕ පුරোহিত මම තා මරමි. මොනවද සෝනි මේ ඔයා කියන්නේ? පිටපතේවත් නෑනේ මම මරනවා කියලා කතාව. ඒ පඬිතුකම් වලින් වැඩක් නෑනේ. මෙන්න මේ පසෙකට වී සිටපන්. මේ කතා කරන දෙවියන් වහන්සේ. දෙවිය මෙහෙවර දෙවිය. රජතුමනි එයි මට කතා කළේ රණි. මේ පුරোহিතර සිටින සොයිසහත් සමග මොන මගුලක් කරාද මේ ටෙන්ට් එක වීඩියෝ ඇස්සේ. ඔය කියන ලෙල්ලි කතාවට හෙන්න ගිහින් පෙරි ගිහින් හා පෙරි ගිහින් දෙවිය. සිටුේෂන් එක ප්ලේ කරපිය දෙවිය. ඔයානේ මුල ගහන්නේ. මේකා ගමට සෝයිසා වුණාට මේක මෙතෙන්ට පුරোহিত. උඹත් මේ දේවිය කිව්වට මේ කළු බණ්ඩය ගෑණි නේද ඉන්නේ. ඵලයන් පසකට. සොයිසා තෝත් ඵලයන් පසකට. මම තනියම නාට්‍ය කරනවා. බුවා. නවත්තපයකෝ වන් නාට්ටි දෙයකෝ මේ රූකඩට අන්දස්ස යන්නේ කො පෙන්නන්නේ. සුමනේ නේද මේ කටකොන්න බීගෙන ඇවිල්ලා ඉන්නේ. සුමනේ උඹ එනවාද මේ රණේ ටිකෙට රජතුමා ටිකෙට ඒව ගියාගෙන. අනේ ඔබ මොන රජෙක්දයකෝ? උඹ ඔය කියන තරම් జగදිත් නම් වරෙන් ලනුව ගාවට. අනේ කන පුපුරන ටෝර් ගාලක. උඹ මොන රජෙක්දයකෝ? ආවා අපිට නාට්‍ය උගන්න. වටිනා සපත්තු ජෝඩුවක් හරියන්නේ අපේ රත්තරන් සම්පත් මහත්තයා කකුල් දෙකටම තමයි. හොඳයි බලමු. මේක නම් කොහමරි ගන්න ඕනේ. ඇවිත් බයි දහස් වටී කියලා. තියු බලන්න දේනේ කියලා අංශුවක්. කොල්ලෝ 3000 3,000 6,000 කරච්චි ඒ බූරුව 3000 ගියාපිය. 3,000 රුපියල් 3000යි ගත්තු තරම ඉවරයි. 3010යි. රුපියල් 3010යි. අපේ සම්පත් උඩශ්‍රී මහත්තයාගේ 3020යි ගියාපිය. 3,20 රුපියල් 3000යි. මොකක් පටයකෝ. තුන්දස් 40යි ගියාපිය. 3,40 3050යි. රුපියල් 3050යි අපේ සම්පත් මහත්තයා මේ පැත්තේ රුපියල් 3050 කලන්දුවක් තියෙනවා. කොල්ල ආරක රුපියල් 20 ගන්. තුන්දස් 60යි ගියාපිය. 3060යි. අන්නේ බාටියා ගන්න. රුපියල් 3060යි. මොකද? එපා. සපත්තු ජෝඩු එපා කියලා. රුපියල් 3060යි. තුන් ඈවරයි.
සම්පතයා හිතන් ඇති මේ ආරච්චියත් එක්ක හැප්පෙන්න නේද මැනිකේ මේ ගන් තුලාන ඉන්නවද බං මේ මගෙත් එක්ක හැප්පෙන්න එකේ මේ මොන හිම්පිච්චි සපත්තු දෙකක්ද මේ ආරච්චි මහත්තයෝ? මේක මේ පුංචි මහත්තයාට මදිනේ. මේ මේක එළියකොත් පත් වෙනවා.